පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යනු කුමක්ද සහ ඒ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට සේවය කිරීමට සහ ආරක්ෂා කිරීමට ක්‍රියා කරන්නේ කෙසේද? පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීමට තියෙන ප්‍රධානම ආයතනය තමයි මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. මේ නීති රීති අයිතිවාසිකම් පිළිබඳව මහජනතාව දැනුවත් කරනවා. විශේෂයෙන්ම සාධාරණ ව්‍යාපාරයක් කරගෙන යන අයව ආරක්ෂා කරනවා. මූලිකවම දැනුවත් විය යුතු පාරිභෝගික කටයුතු පනතේ ඇති ප්‍රධාන ප්‍රතිපාදන මොනවාද යන්න පිළිබඳව. අයිතියක්. ඒ අයිතිය තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය. ක්වොලිටිය නැත්තම් ගුණාංගය. ඒ ගුණාංග තිබිය යුතුමයි. දිවෙන පුරාම විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරනවා. පාසල් දරුවන්ට, කාන්තාවන්ට, රජයේ ආයතනවලට, පුද්ගලික අංශයේ ආයතනවලට, ඒ වගේම ව්‍යාපාරික සංගම්, ව්‍යාපාරික ආයතන අසාධාරණ මිල ගණන් වලට භාණ්ඩ වෙළඳපොලේ විකුණනවා දැනෙනවා නම් විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ ගුණාත්මක නිෂ්පාදන විශ්වාසදායක පාරිභෝගිකයන් යන තේමාව යටතේ පවත්වනු ලබන අන්තර්ජාතික ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලය විසින් ප්‍රතිතනය කරන ලද ස්වාධීන තෙවන පාර්ශවීය සාතික කිරීමේ ආයතනයක් වන සීසට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සහ පාරිභෝගික කටයුතු සේවා අධිකාරිය එක්ව සංවිධානය කරන මෙම පොඩ්කාස්ට් වැඩසටහනට අප ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. සීසට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මගින් ISO 17021 යටතේ පද්ධති සාතිකකරණයද ISO 17065 යටතේ භාණ්ඩ සාතිකකරණයද සිදු කරනු ලබන අතර ඊට අමතරව ලීඩ් ඉම්ප්ලිමන්ටර් ට්‍රේනිං, ඉන්ටර්නල් ඔඩිටර් ට්‍රේනිං, ව්‍යාපාර අවශ්‍යතාවය අනුව සකස් කරන ලද ටේලර් ට්‍රේනිං සහ නොමිලේ පවත්වනු ලබන වෙබිනා හරහා ව්‍යාපාරික සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීම අපගේ ප්‍රධාන කාර්යයන් වනවා. අද අපගේ පොඩ්කාස්ට් වැඩසටහන තවත් විශේෂ වන්නේ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම සඳහා රටපුරා මහත් වගකීමක් සිදු කරන රාජ්‍ය ආයතනයක් වන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ අමුත්‍යෙකු අප සමග එක්ව සිටින බැවිනි. එතුමිය ගැන මම මේ ආකාරයෙන් හැඳින්වීමක් කරන්නම්. 2003 වසරේදී කනිෂ්ඨ විධායක නිලධාරිනියක ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සමාරම්භක අවස්ථාවේ සිටම ආරම්භ වෘත්තීය ගමන ඇය සතු කැපවීම සහ අත්දැකීම් සමුදාය හේතුවෙන් අද වන විට පාරිභෝගික කටයුතු අධිකාරියේ ඉහළම නිලය දක්වා ඇය පැමිණ තිබෙනවා. පළමු උපාධිය ආර්ථික විද්‍යා විශේෂවේදී ලෙස කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබාගත් ඇය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා පරිපාලන පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක් වනවා. 2025 වසරේදී රාජ්‍ය කළමනාකරණ පිළිබඳ දෙවන ශාස්ත්‍රීය උපාධිය ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් ලබාගනු ලබනවා. ඇය වසර 23කට අධික කාලයක් පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශය, මානව සම්පත් හා පරිපාලන අංශය සහ තරඟකාරීත්ව ප්‍රවර්ධන අංශය ඇතුළු සෑම අංශයකම සලකුණු තැබූ අත්දැකීම් බහුල නිලධාරිනියක් ලෙස අපිට හඳුන්වා දීමට පුළුවන්. අපගේ විශේෂ ආරාධනය පිළිගෙන මෙහි සපමිනි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරන සහ ශ්‍රී ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා දීර්ඝ කාලීන කැපකිරීමක් සිදු කර ඇති සමන්තා කරුණාරත්න මහත්මියට අපි මුලින්ම ස්තුතිවන්ත වෙනවා. සමන්තා මහත්මිය අපගේ පොඩ්කාස්ට් වැඩසටහනට අප ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. අයිබෝන් මෙහිම ස්තුතියි ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව ඇතරම හැම වසරකම මාර්තු 15 වෙනිදාට ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය දෙනවා. ඉතින් ඊට සමගාමීව මෙවන් වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පාරිභෝගික ආරක්ෂා කරන්න කටයුතු කරන්නේ කොහොමද? ඒ වගේම ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර සාධාරණ කරගෙන යාමේදී අනුගමනය කළ යුතු නීති රීති මොනවද? ආදී කාරණා සම්බන්ධයෙන් කතා කරන්නට අපිට ආරාධනා කරාට සීසට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. අද දින අප ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යභාරය කුමක්ද? ශ්‍රී ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා එමගින් ඉටු කරන ප්‍රධාන වගකීම් මොනවාද සහ ව්‍යාපාර නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් එක්ව ගුණාත්මක සහ විශ්වාසය මත පදනම් වූ සංස්කෘතියක් කෙසේ ගොඩනැගිය හැකිද යන්න වග පිළිබඳ අවබෝධයක් ඔබට ලබා දීමටයි. අද දවසේ අපගේ කතා බහට ආරම්භයක් ලෙස සමන්තා මහත්මියගෙන් මම මෙසේ අසන්නට කැමතියි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යනු කුමක්ද සහ ඒ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට සේවය කිරීමට සහ ආරක්ෂා කිරීමට ක්‍රියා කරන්නේ කෙසේද? ස්තුතියි නැවතත්.
2003 අංක 9 දරන පනත යටතේ තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ස්ථාපිත කරලා තියෙන්නේ. ඉතින් ඒක නියාමන ආයතනයක්. රජයේ නියාමන ආයතන රාශියක් තියෙනවා විවිධ වූ විෂයන් සම්බන්ධයෙන්. නමුත් වෙළඳාම නියාමනය කිරීමට පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීමට තියෙන ප්‍රධානම ආයතනය තමයි මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියන්නේ. අපේ මෙහෙවර ගත්තොත් මම මුලින් කිව්වා වගේ සදාචාරාත්මක ව්‍යාපාරිකයන් පිරිසක් තුළ සුරක්ෂිතව පාරිභෝගික බී කිරීම තමයි අපි අරමුණු. දැක්ම. ඒ වගේම මේ දැක්ම කරා යාම සඳහා අපි මොනවද කරන්නේ? අපේ මෙහෙවර අපි මහජන දැනුවත් කිරීම. මේ නීති රීති අයිතිවාසිකම් පිළිබඳව මහජනතාව දැනුවත් කරනවා. ඕගොල්ලෝ භාණ්ඩයක් සේවාවක් මිලදී ගන්න ගියාම සමහරට ඒක කඩේකට ගිහිල්ලා ගන්න එකක් වෙන්න පුළුවන්, නැත්නම් අන්තර්ජාලය ඔස්සේ කරන මිලදී ගැනීම වෙන්න පුළුවන්. ඒ ගියාම ඕගොල්ලෝ මොනවද සලකා බැලිය යුතු කරුණු? භාණ්ඩයක තොරතුරු මොනවද අපි බලන්න ඕනේ? සැලකිලිමත් වෙන්න. මොකද ඔබගේ ජීවිතවලට දේපලවලට හානියක් වෙනවා නම් ඒ වයින් ඔබ ආරක්ෂා කරන්නට අපිට විශේෂ වගකීමක් තියෙනවා පාරිභෝගික අධිකාරිය හැටියට. ඒ වගේමයි පාරිභෝගික අධිකාරිය නිරන්තරයෙන් මහජන දැනුවත් කිරීම කරනවා වගේම ව්‍යාපාරිකයන්ට විශේෂයෙන්ම සාධාරණ ව්‍යාපාරයක් කරගෙන යන අයව ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. විශේෂ අංශයක් තියෙනවා තරංකාරිත ප්‍රවර්ධන අංශය කියලා මේ පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ ස්ථාපිත කරලා ඒ අංශයෙන් කරන්නේ යම් ව්‍යාපාරිකයෙක් සිය ව්‍යාපාරයේ සාධාරණ කරගෙන යද්දී එයාට තර්ජන එන්න පුළුවන්, බාධා කිරීම එල්ල වෙන්න පුළුවන් අනිකුත් තරංකරුවන්ගේ සාධාරණ තරංගේ මම කතා කරන්නේ. ඒකෙදි එයාව ආරක්ෂා කරන්නට පාරිභෝගික අධිකාරියට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේමයි අර ඉස්සෙල්ලා කිව්වා වගේම පාරිභෝගිකයෝ වෙළඳපොළට ගිහිල්ලා භාණ්ඩයක් සේවාවක් මිලදී ගන්නකොට යම් ගැටලුවකට මුහුණ දෙනවා. එයාව නොමග යවනවා. සමහර වෙලාවට අපිට කියනවා මේකට අපි අවුරුද්දක වොරන්ටියක් දෙනවා. හැබැයි ඇත්තටම ඒ භාණ්ඩය සම්බන්ධව දෝෂයක් උද්ගත වෙලා ගිහිල්ලා ඒ ව්‍යාපාරික ආයතන දෙක කතා කරනකොට ඒක නැහැ. ඉතින් අන්න ඒ වගේ පාරිභෝගික නොමග යවුවොත් රැවටීමට ලක් වුණොත් ඒ අයව ආරක්ෂා කරන්නට පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ අපි නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඉතින් මේ වගේ සේවාවන් සමුදායක් පාරිභෝගික අධිකාරිය හැටියට අපි මහජනතාවට ලබා දෙනවා. ඒ වගේම සදාචාරාත්මක ව්‍යාපාරික පිරිසකට තුළ බී කරන්නට අපි දැඩිසේ කැප වෙලා ඉන්නවා. මීළඟට මම දැනගැනීමට කැමති සෑම නිෂ්පාදකයෙකුම ආනයනකරුවෙකුම සහ වෙළෙන්දෙකුම මූලිකවම දැනුවත් විය යුතු පාරිභෝගික කටයුතු පනතේ ඇති ප්‍රධාන ප්‍රතිපාදන මොනවාද යන්න පිළිබඳව. ඔව් 2003 අංක 9 දරන මේ පනතේ විශේෂ රාශියක් තියෙනවා. නමුත් ඒවයින් විතා වැදගත් කියලා හැඟෙන කීපයක් මම කියන්න. මූලික වශයෙන්ම අපි හැමෝම අවධානය යොමු කරන කාරණයක් තමයි වෙළඳපොළට ගියාම භාණ්ඩයක් මිලදී ගන්න භාණ්ඩයේ මිල කීයද? මේකේ ගාණ කීයද? ඕක අපි හැමෝම අහන පොදු ප්‍රශ්නයක්. ඉතින් මේ පනත යටතේ මිල ප්‍රදර්ශනය විකිණීම සඳහා ඇති සෑම භාණ්ඩයකම මිල ප්‍රදර්ශනයේ අනිවාර්ය අංගයක්. අනිවාර්යයි. ඉතින් මොකද පාරිභෝගිකයාට තමාගේ අතේ ඇති මුදලට ඒ වගේ මේ මුදලට සරිලන වටිනාකමකින් යුතු භාණ්ඩයක් මිලදී ගන්නට සම්පූර්ණ නිදහස ආයිති දෙනවා. අද අපි මේ දේ කතා කරන්නේ ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව. ඒ පාරිභෝගිකයන්ගේ ජාත්‍යන්තරයෙන් පිළිගත්ත අයිතියක්. ඒ අයිතිය තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය. ඉතින් මේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඔස්සේ භාණ්ඩයේ මිල කීයද? ඒ විතරක් නෙමෙයි තවත් ගොඩක් තොරතුරු තියෙනවා. භාණ්ඩයේ මිල කීයද කියන එක දැනගැනීමේ අයිතිය තහවුරු කරන්නට අපි බැඳිලා. ඒක අපි විශේෂයෙන් සලකා බලන කාරණා. ඒ වගේමයි හැම භාණ්ඩයකම තිබිය යුතු මූලික ක්වොලිටිය නැත්තම් ගුණාංගය. ඒ ගුණාංගත් තිබිය යුතුමයි. ඉතින් ඒ ගුණාංග නොමැති නම් යම් අයෙක් අපිට පැමිණිල්ලක් කරොත් මෙන්න මේ අහවල් ස්ථානේ මෙන්න මේ වගේ ක්වොලිටි නැති භාණ්ඩ විකිණීම සඳහා තියෙනවා. ගුණාත්මක බවින් පහළ භාණ්ඩ විකිණීමට අන්න ඒ වෙලාවට අපිට පරීක්ෂා කිරීම කරන්න පුළුවන්. එයාගේ අයිතිවාසිකම් රැක ගන්නට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේමයි මේ පනතේ 12 වෙනි වගන්තිය ගත්තොත් ඒ වගන්තිය යටතේ පාරිභෝගික අධිකාරියට ඉඩහසර සලසලා තියෙනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සකසන ලද ප්‍රමිති. ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රමිති විශාල ප්‍රමාණයක් සකසලා තියෙනවා. ඒ ප්‍රමිති අනිවාර්ය ප්‍රමිති බවට පත් කරන්න පුළුවන්. ඒ ප්‍රමිති අනිවාර්ය ප්‍රමිති බවට පත් කරනවා. එතකොට ඒ භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයෝ එහෙම නැත්නම් ආනයනකරුවෝ ඒ ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ මිසක
ඒයින් තොර වූ භාණ්ඩ නිෂ්පාදනය කරලා වෙළඳපළට නිකුත් කිරීම වරදක් බවට පත් වෙනවා. ඒක දඬුවම් ලැබිය හැකි වරදයි. ඒකයි මම මුලින්ම කිව්වේ පාරිභෝගික අධිකාරිය කියන්නේ නියාමන ආයතනයක්. ඉතින් මේ නියාමන ආයතනය විසින් මේ විදිහට වෙළඳාමේදී ඔබ නීති රීති පිළිපැදිය යුතුයි කියලා කියනවනම් ඒවා කඩ කරන අයට උල්ලංඝනය කරන අයට එරෙහිව නීත්‍යානුකූලව අපිට කටයුතු කරන්න පුළුවන්. ඔය ආකාරයට කුමන හෝ ආකාරයක වංචනික වෙළඳාමක නිරත වෙනවා නම් පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කරොත් අපිට මැදිහත් වෙන්නට බලය තියෙනවා. පාරිභෝගික ආරක්ෂාව සහ නියාමන අනුකූලතාවය සම්බන්ධයෙන් ඕනෑම ව්‍යාපාරයක් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය වශයෙන් ඔබ ලබා දෙන ප්‍රධාන පණිවිඩය කුමක්ද? ඇත්තටම සාධාරණ වෙළඳාමක නිරත වන්න නැත්නම් සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් තුළ පාරිභෝගිකයා කියන කෙනා නිරන්තරයෙන්ම ආරක්ෂා වෙනවා කියන එක තමයි නියාමන ආයතනයක් හැටියට අපේ අත්දැකීම. මොකද අපි හොඳටම දන්නවා පාරිභෝගිකව සමහර වෙලාවට දැනුවත් නැතුව වෙළඳපළට ගිහිල්ලා භාණ්ඩ සේවා මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි දැනුවත් කිරීම කරනවා පාරිභෝගිකව. නමුත් ඒ අය හැම වෙලාවෙම සියල්ල සම්බන්ධවම දැනුවත් නැහැ. නමුත් ඒ භාණ්ඩය විකුණන ව්‍යාපාරිකයා සේවාව සපයන ආයතනය ඒ අය සදාචාරාත්මකව මේ දේ කරනවා නම් ඒගොල්ලන්ගේ ව්‍යාපාරය කිසිම ගැටලුවක් නැහැ. පාරිභෝගිකයා ඉබේම සුරක්ෂිත වෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය වශයෙන් රෙගුලාසි සම්බන්ධයෙන් නිෂ්පාදකයන් ආනයනකරුවන් සහ වෙළඳුන් අතර දැනට පවතින සාමාන්‍ය දැනුවත්භාවය වැඩි කිරීමටත් දැනුවත්භාවයේ පොදු පරතරයන් අඩු කිරීමටත් මොන වගේ ක්‍රියාකාරකම්ද පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් සිදු කරනු ලබන්නේ? පාරිභෝගික අධිකාරිය ප්‍රධාන කාර්යාලය වගේම සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් ආශ්‍රිතවම අපගේ ශාඛා කාර්යාල පිහිටවලා තියෙනවා. ඉතින් මේ අපේ නිලධාරීන් දිවෙනු පුරාම විසිරීලා මේ අධිකාරියේ සේවාව මහජනතාව අතරට ගෙන යන්නට සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් බිහි කරන්නට කටයුතු කරනවා. ඒ ඔස්සේ ප්‍රධාන කාරණයක් තමයි අපි දිවෙනු පුරාම විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරනවා. පාසල් දරුවන්ට, කාන්තාවන්ට, රජයේ ආයතනවලට, පුද්ගලික අංශයේ ආයතනවලට, ඒ වගේම ව්‍යාපාරික සංගම්, ව්‍යාපාරික ආයතන මේ අයගේ ස්ථානවලට, ඒ ව්‍යාපාර සිදු කරන ස්ථානවලට කියලා දැනුවත් කිරීම කරනවා. ඒ වගේම ඒගොල්ලෝ රැස් කරලා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා. ඉතින් ඒ වගේමයි මේ නියාමන ඔය අහපු විදියට මේ නියාමනය කරන්න තව මොනවද අපි කරන්න කිව්වොත් ඒ දැනුවත් කිරීම වලිනුත් අමතරව අනතුරුව තව දුරටත් මේ නීති රීති වලට අනුකූලව කටයුතු නොකරන අය ඉන්නවා නම් ඒ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නටත් අපේ මේ සංවිධාන ජාලය ඇතුළෙම අපි කටයුතු කරනවා. පාරිභෝගිකයෝ මේ ව්‍යාපාරික ආයතන දැනුවත් කරන්නට අපි කරන ක්‍රියාකාරකම් මොනවද කියලා ගත්තොත් ඇත්තටම ප්‍රධාන වශයෙන් පාරිභෝගික අධිකාරියේ තියෙන සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් ආශ්‍රිතවම අපගේ ශාඛා ජාලය. එතකොට ඒ නිලධාරීන් සහ ප්‍රධාන කාර්යාලය මෙන්න මේ වගේ වැඩසටහන් විශේෂයෙන්ම දැනුවත් කිරීම. අද මේ කරන්නේත් අපි දැනුවත් කිරීමේ වැඩසටහනක්. මේ දේ දකින මේ වීඩියෝ බලන අය දැනගනි පාරිභෝගික අධිකාරිය පිහිටවලා තියෙන මොකටද? ඒගොල්ලෝගේ ආරක්ෂාව මොන විදිහටද අපි තහවුරු කරන්නේ ඒ වගේ ඒ විදිහේ වැඩසටහන්. ඒ වගේම අපි පුද්ගලික අංශය, රාජ්‍ය අංශය, පාසල් සිසුන්, පාසල් දරුදරියන් දැනුවත් කිරීම. ඒ වගේම මේ ව්‍යාපාරික ස්ථාන, ඒ කියන්නේ නිෂ්පාදන ආයතන නැත්නම් ව්‍යාපාර කරන ආයතන ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා අපි දැනුවත් කිරීම කරනවා. මේ නීතිමය රාමුව මොකද්ද? ඔබගේ ආරක්ෂාව සැලසෙන්නේ කොහොමද මේ නීතිමය රාමුව යටතේ? ඒ විතරක් නෙමෙයි එතනින් එහාට ගිහිල්ලා අපි අපගේ Facebook පිටුව, ඒ වගේම අපේ YouTube channelය ඒ ඔස්සේ මාධ්‍ය ඔස්සේ අපේ සේවාව මහජනතාව අතරට ගෙනියන්නට විශේෂයෙන්ම අපි කටයුතු කරනවා. ඒ වගේම මෑත කාලේ අපේ වෙබ්සයිට්, අපේ වෙබ් අඩවිය භාවිතා කරලා අපි විශේෂයෙන්ම මෑතකදී අපි පළ කරා දැන්වීමක් කියන්නේ මහජනතාව දැනුවත් වන්නට අපි මෑතකදී පරීක්ෂා කරා මේ සමය ආලේප කරන ක්‍රීම් වර්ග. ඒවායේ පරීක්ෂා කරාම ඒවා ගොඩාක් නිෂ්පාදන අපි අඳුනගත්තා ශරීරයට හානි කරයි කියලා. අපි දැන් අපේ වෙබ්සයිට් එකේ මෙන්න මේ නිෂ්පාදන ලයිස්තුවම ප්‍රදර්ශනය කරලා තියෙනවා. මහජනතාවට බලා ගන්න පුළුවන්. ඒවා මිලදී ගැනීමෙන් එයාට වළකින්නට පුළුවන්. අන්න ඒ වගේ කාර්යභාරයන් බොහෝමයක් අපි කරනවා මේ අපේ පණිවිඩේ මහජනතාව අතරට ගෙනියන්න ඒවා ආරක්ෂා කරගන්න.
ඒ වගේම මම ඔබතුමියගෙන් දැනගැනීමට කැමති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග අන්තර්ක්‍රියා කිරීමේදී ව්‍යාපාර විසින් බොහෝ විට මතු කරන ප්‍රශ්න හෝ ගැටලු මොනවද යන්න පිළිබඳව. පාරිභෝගික අධිකාරිය ව්‍යාපාරික ප්‍රජාව සමග කටයුතු කරද්දී විශේෂයෙන්ම යම් අවස්ථාවල අපි ලද අත්දැකීම් කීපයක් මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න කැමතියි. එකක් තමයි ඒගොල්ලෝ කියන දැන් බොහෝ වෙලාවට මම කිව්වා අපේ පාරිභෝගික අධිකාරියේ එක අංශයක් තියෙනවා මිල හා කළමනාකරණ අංශය කියලා. මේ වන විටත් ජනයාගේ ජීවිතයට අත්‍යවශ්‍යයි කියලා හැඟෙන සමහර භාණ්ඩවල මිල පාලනයකට ලක් කරලා තියෙනවා. ඉතින් මේක එක පැත්තකින් ව්‍යාපාරිකව කොහොමදවත් මිල පාලනයකට පාරිභෝගික අධිකාරිය එනවට ලොකු කැමැත්තක් නැහැ. අර නිදහස් අපිත් කැමති ඇත්තටම සාධාරණ තරඟයක් ඔස්සේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තීරණය වෙනවා. අපේ බලාපොරොත්තුත් ඒක. නමුත් සමහර වෙලාවට අසාධාරණ මිල ගණන් වලට භාණ්ඩ වෙළඳපොලේ විකුණනවා දැනෙනවා නම් විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ අසාධාරණ මිල ගණන් වලට වෙළඳපොලේ විකිණෙනවා දැනෙනකොට රජයක් හැටියට තීරණයක් ගන්න වෙනවා ඒ භාණ්ඩයේ විකිණිය යුත්තේ උපරිම සිල්ලර මිල කුමක්ද කියලා. මේ වෙන විට භාණ්ඩ කීපයක් සේවාවන් කියන්නේ අපි ඔය ටෙස්ටින් කීපයකට මේ ඇන්ටිජන් ටෙස්ට් එක ඩෙන්ගු ටෙස්ට් එක අපි මේ මිල පාලනයට ලක් කරලා තියෙනවා. ෆුල් බ්ලඩ් කවුන්ට් එක මිල පාලනයට ලක් කරලා තියෙනවා. ඉතින් එහෙම කරන්නේ ඒවායේ යම් අක්‍රමිකතා වෙළඳපොලේ ඇති වෙනවා දැක්කා. ඒකෙදි අපිට ව්‍යාපාරිකයන්ගෙන් අපිට පොඩි ඒගොල්ලෝ එච්චර ඒකට එකඟතාවයක් නැති තත්ත්වයන් දැනගන්න ලැබිලා තියෙනවා. ඒ වගේමයි සමහර වෙලාවට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ වෙළඳපොලේ වැටලීම් සිදු කරනවා. වැටලීම් කරන්නේ කාට එරෙහිවද? නීතිය කඩ කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව. ඉතින් නීතිය කඩ කරන අයට එරෙහිව ඒක නොකර බැරි වෙනවා. මොකද දැනුවත් කිරීම කරලත් ඒ වරද තව තවත් කරනවා නම් සමහර එක්වරක් නෙමෙයි. ඒ වරද දෙවරක් තුන්වරක් එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. ඊට වැඩිය සිදුවන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම කරනවා නම් නීතිය ක්‍රියාත්මක කරලා අපිට ඒ අයට එරෙහිව කටයුතු කරන්නට සිද්ධ වෙනවා. අධිකරණයේ හමුවට පනවන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒකෙදි සමහර වෙලාවට පාරිභෝගික අධිකාරිය ගැන යම් මත ඇති වෙනවා. අපි එහෙම කරේ නැහැ. මම සමහරලාට භාණ්ඩ හංගලා තියෙනවා. මේ දවස්වල ඒ වගේ අවස්ථා මේ දවස්වල හිග වෙලා තියෙන භාණ්ඩ ටික ගත්තාම අපිට අත්දැකීම් තියෙනවා. අපි මේ පාරිභෝගික අධිකාරිය නිලධාරීන් මේ සම්බන්ධව නීති අනුකූලව කටයුතු කරනවා. ඉතින් මේ වෙලාවට ඒගොල්ලෝ කියනවා මේ අපි හංගලා තිබ්බේ නැහැ. මේ පාරිභෝගිකයන් දෙන්න තමයි ඉතින් ඒ වගේ දේවල් ඉතින් ඒ කියන්නේ මේක තේරුම් ගන්න ඕන තත්ත්වයක්. ඒගොල්ලෝ තේරුම් ගන්න ඕන මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඒගොල්ලන්ට විරුද්ධව නෙමෙයි නිරන්තරයෙන්ම වෙළඳාම විධිමත් කරන්න. පාරිභෝගිකව ආරක්ෂා කරන්න තමයි මේ පාරිභෝගික අධිකාරිය මේ විදිහට කටයුතු කරන්නේ. තව එක තියෙනවා ඒකෙදි දැන් සමහර වෙලාවට පාරිභෝගිකයෝ අපිට පැමිණිලි ඒ කියන්නේ ඒගොල්ලෝ පුද්ගලික සහන අපේක්ෂාවෙන් පැමිණිලි කරනවා. ඒ කියන්නේ ආවල් ස්ථානයේ යම් භාණ්ඩයක් මම මිලදී ගත්තා. ඒකෙදී ඒ කියපු කාරණා, ඒ භාණ්ඩයේ තිබිය යුතු ගුණාංග, එහෙම නැත්නම් කියපු මිලට නෙමෙයි මේක වික්කේ මට අලෙවි කරේ මේ කියන්නේ ප්‍රදර්ශනයේ මිල මේ විදිහට මේක තමයි මිල කියලා ප්‍රදර්ශනය කරලා තිබ්බා. නමුත් මම ගන්න ගියාම ඒක තව මෙච්චර ප්‍රමාණයක් වැඩි වුණා. අන්න ඒ වගේ කාරණා සම්බන්ධයෙන් අපිට පැමිණිලි කරනවා. ඉතින් එතකොට මේ ව්‍යාපාරික ආයතන එතනදිත් කියනවා නෑ නෑ අපි හරිය මිල තමයි ප්‍රදර්ශනය කළේ. ඊට අමතරව තමයි මේක තියෙන්නේ. ඒක අපි කියලා තිබ්බා. හැබැයි ඒක චූටිවට දාලා තිබ්බේ යටින්. ඒක පාරිභෝගිකව දැකලා නැහැ. ඔන්න ඔය වගේ අවස්ථාවලටත් අපි මුහුණ දෙනවා. ඉතින් මේ වැරදි විදියට තේරුම් ගන්න එපා. මම කියන්නේ ඒකයි. ඒව වැරදි විදියට තේරුම් ගන්න එපා. හැබැයි පාරිභෝගිකයා නිරන්තරයෙන්ම එයාගේ ආරක්ෂාවටත් ආයතනයක් තියෙනවා කියලා දන්නවනේ. ඒක නිසා එයා මෙතෙන්ට එන එක අපිට වළක්වන්න බෑ. ඒකත් ව්‍යාපාරික විදියට ඔබ තේරුම් ගත යුතුයි. ඔබ සාධාරණ ව්‍යාපාරිකයෙක් නිරත විය යුතුයි.